මහෝත්තමයාණන්ගේ සෙවනෙහි වාස කරන්නා සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවනෙහි රැඳී සිටිනු ඇත. මම ස්වාමීන් වහන්සේ ගැන මෙසේ කියමි. ඔහු මාගේ රැකවරණය, මාගේ බලකොටුවය, මාගේ දෙවියන් වහන්සේ. මා විශ්වාස කරන සේක. නියත වශයෙන්ම ඔබව පක්ෂි වැදදාගේ සහ මාරාන්තික වසංගතයෙන් ගලවාගනු ඇත. ඔහු ඔබ ඔහුගේ පියාපත්වලින් අවරණය කරනු ඇත. ඔහුගේ පියාපත් යට ඔබට රැකවරණය ලැබෙනු ඇත. ඔහුගේ විශ්වාසවන්තකම ඔබේ පලිහ සහ බලකොටුව වනු ඇත. රාත්‍රියේ පීතියටවත් දවාලේ චලන හිතලයටවත් අන්ධකාරයේ හඹා යන වසංගතයටවත් මද යහොනේ විනාශ කරන වසංගතයටවත් ඔබ බිය නොවනු ඇත. ඔබේ පැත්තේ දහසන්දා, ඔබේ දකුණු පැත්තේ දසදහසන්දා. නමුත් ඒ ඔබට ලං නොවනු ඇත. ඔබ ඔබේ ඇස්වලින් පමණක් නිරීක්ෂණය කරනු ඇත. දුෂ්ටයන්ගේ දඬුවම දකිනු ඇත. ස්වාමීන් වහන්සේ මාගේ සරණයි කියා ඔබ කියන්නේ නමම්. මහෝත්තමයාණන් ඔබේ වාසස්ථානය කරගන්නෙහි නම් කිසිම නපුරක් ඔබට සිදු නොවනු ඇත. ඔබේ නිවහනට කිසිදු විපතක් ලං නොවනු ඇත. මක් නිසාද උන්වහන්සේ තම දූතයන්ට ඔබ ගැන කරනු ඇත. ඔබේ සියලු මාර්ගවලදී ඔබව ආරක්ෂා කරන ලෙස. ඕරන් ඔබේ පාදය ගලක නොවැටෙන ලෙස තම අත්වලින් ඔබව ඔසවනු ඇත. ඔබ කේසර සිංහයා සහනාගයා පාගා දමනු ඇත. ඔබ කේසර සිංහයා සහ සර්පයා පාගා දමනු ඇත. ඔහු මට ප්‍රේම කරන බැවින් මම ඔහුව ගලවා ගනිමි. මම ඔහුව ආරක්ෂා කරන්නෙමි. මන්ද ඔහු මාගේ නාමය පිළිගන්නේ. ඔහු මට යාඥා කරනු ඇත. මම ඔහුට පිළිතුරු දෙන්නේ. දුක්බර කාලයේදී මම ඔහු සමග සිටිමි. මම
ගැලවීම ඔහුට